දැන් මම රත්තරන් බරු ප්‍රශ්නේ පුතාට ඉතින් බොරු කර මේවා රෝල ගහලා දේවල් කරලා තියෙනවා. ඒක බේර ගන්නයි අනුන්ගේ බරු බේරන්න ඕන නිසා. ඔව් දැන් මෙහෙමයි. දැන් මේකේ තියෙන්නේ මේ ඔක්කොම මේ දස අකුසලයේම තමයි තියෙන්නේ. අපි එකක් වහන්න එකක් කිව්වත් එකයි තව එකක් වහන්න තව එකක් වරු 10ක් කියන එක තමයි කරන්නේ. හැබැයි අපිට අර බොරුවද වටින්නේ මේකද වටින්නේ? අපිට හිතෙන්නේ කොයිකද? අපිට හිතෙන්නේ අර බොරුව වටිනවා කියලා. හැබැයි පිච්චෙන්නේ කවුද? අන්නාල තනකොළ පෙත්තා වගේ පිච්චෙන්නේ අපි. අපිට බාහිර හැබැයි අපිට හිතෙන්නේ සතුට කොහෙද තියෙන්නේ කියලා? පණින්නේ අපි අරකට තමයි පණින්නේ. බාහිරේ කියලා අපිට පෙන්වන්න දෙන්නේ නැහැ. ඇත්තටම බාහිරේ කියලා පණින්නේ මේවටනේ අපි මේ රාගදේශ මොහ වලටනේ පණින්නේ. එක්ක බොරු කියන්නේ, එක්ක කේලම් කියන්නේ, නැත්තම් බොරු කියන්නේ, පරිස වචන කියන්නේ. අපි මේ ටිකට තමයි පණින්නේ. හැබැයි අපි අද පැනලත් මට්ටු වෙනවා. මට්ටු වුණාට ආයෙ පණින්නේ හෙට පණින්නෙත් ඒකටම. හැබැයි අපිට ඒකේ කවදාකවත් සැනසෙල්ලක් නැහැ. කවදාකවත් සතුටක් නැහැ. අපිට පේනවා අර තනකොළ පෙත්තට අර ආලෝකේ පේනවා වගේ පණින්න හිතින්නේ මේකට තමයි. හැබැයි අපි අන්තිමටත් පණින්න තියෙන්නේ මේකට තමයි. මේක මහා ගින්න. මේ ගින්න කියලා අපි මහා එළියට පෙන්නුවට මේ හිතාස්සේ කරගෙන මේ ගින්න මහා ගින්නක් නේ. මේක දැවෙන අපි මිනිස්සු සතුටින් ඉන්නවා කියලා කිව්වට මහා ගින්නක ඉන්නේ. බලන්න හිත ගැනමයි මේ කතා කරන්න තියෙන්නේ. හිත ගැනමයි කතා කරන්න තියෙන්නේ. අපි මේ සිත ගැන කතා කරන්න තියෙදි අපි කතා කරන පොතක් ගැන කොහෙවත්. පොතක් ගැන කතා කරලා මේ ගින්න නිවන්න බෑ. පොත් එනම් 500ක් ලක්ෂ කෝටි ගාණක් ඕක ජීවම් කරන්න බැරිය. මේක නිමා ගන්න පුළුවන්. මේ සිත කියන්නේ මේ අමුතුම එකක් අමුතු පැත්තක්. මේකේ මුලක් මැදක් අගක්. කිසි කෙනෙකුට පණවන්න කියන්න බලන්න පේන්නේ නැති එකක් නේ. ඇත්තට ඒ වුණාට මේකට රැකවරණ දීලා හදා ගන්න පුළුවන් පැත්තක්. ඒකනේ. අදටත් ඒක තියෙනවනේ ඒ විදිහට මේ තියෙන්නේ. අපේ ඉතින් ඒක නිසා මේ පොත් එකක්වත් අවශ්‍ය නැහැ. පොත් දේශනා මේ ඒ ටික අපිට මූලික හරය අවශ්‍යයි. අවශ්‍ය නැහැ කියලා අපි අහක් කරනව නෙමෙයි. හැබැයි මේ නිවන් දකින්න මේවා ඔක්කොම අවශ්‍ය නැහැ. නිවන් දකින්න ඉස්සර සුනීතලා සෝපාකලා නිවන් දැක්කේ වෙන කියන වචන දෙකක් තුනක් එහාට මෙහෙට විතුනා. ඒගොල්ලන්ට අක් ගාලා මේක මේවා කළා. ඒගොල්ලන්ට කිව්වේ නෑනේ මේ බර මේ ඔක්කොම චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය විස්තර කර හිටියේ නෑ. ඒව නෑ. මෙන්න මේක ආරසා කරගන්න කිව්වා. ආරසා කරගත්ත කට්ටිය ආරක්ෂා කරගන්න තමයි මේම කියන්නේ දැන්. ආරක්ෂා කරගන්න කියලා ටිකක් දේශනාත් කරන්න ඇතිනේ. සිත ආරක්ෂා කරගන්න මේමයි මේක කියනවා. එදා තිබිච්ච අර දක්ෂයාට මේකට අග්ගාලා වැටුණා. මෙහෙම නෑ එකක් තමයි මෙතන කියන්නේ කියලා. අපටත් මේක වැටහෙනවා. හැබැයි අපි ආයත් හොයනවා තව කොහේ හරි ගිහිල්ලා. දැන් තේරෙන්න තැන නැවතිලා මේක අපිට ක්‍රියාවට නගන්න තියෙන්නේ. ඒකට තැනක් ගෙදරක්ද පන්සලක්ද කුඹරක්ද මෙහෙම කියන එකක් නෙවෙයි. දැන් මේ ගොවිතැන් අතර කරලා ගිහිල්ලා මේ නිවන් දකින්න ක්‍රමයක් ගැන නේ බුදුහාමුදුරුවෝ ඉස්සර දේශනා කරන්නේ ගොවිතැන් කරනින් ගමන් මේ වැඩේ කරන්න. ගෙදර ඉන්න ගමන් නිවන් දකින්න. වැඩ පොළ කරනින් ගමන් නිවන් දකින්න. නිවන් දැකලත් වැඩ පොළ කරන්න පෙන්නන්නේ. ඒ වගේ ලස්සන පැත්තක්. හරිම ලස්සනයි. Taman ගැන ගවේෂණය කරනවා වගේ ලස්සන එකක් මම නම් දන්නේ ආයේ තියෙනවා කියලා. මේක ඒත්තරකට ලස්සනයි. අපිට දැන් මේ පේන්නේ නැති එකක් ගැනනේ බලලා අපි මේ බාහිරට පැනලා මේ ඒ ලස්සනයි කිය දඟලලා විදින්නේ. ඇත්තට Taman ගැන Taman දන්නවද කියලා අහුවනම් එහෙම මොකුත් දන්නේ නැහැ. අපි හෙට පාඩමෙන් බලමු මොනවද අපි ගැන දන්නේ කියලා. ඉතින් අපි ඔයගොල්ලෝ දස අකුසලයේ මොනවාම තමයි උනාරි මේකෙන් මේ තත්පරයට මෙහාට මේ බොහෝ කියලා මේ චෙක් කරනවා කියලා උත්තර කරලා. එකකින් නතර වුණා නම් මට ඕකම ඇති. මට ආයෙ ඕනම නැහැ කියන ගන්න. මගේ අතින් ආයෙ මම මේක කරන්නේ නැහැ කියලා ගත්තා නම් සරසිතින් ගන්න දේවලුත් අපි ඕන තරම් තියෙනවා. ඒකනේ මේ බුද්ධ ශාසනය තුල හොරු නැහනේ.
ඕන තැනක දාලා යන්න පුළුවන් ඕන එකක්. හරියට සීල රකින්න නම් ඒව රකින්න. ඔව්. ඇත්තටම සිල් රකින්නේ ඇයිද? ඒ සිත රැක ගන්න එක තමයි සීලය කියන්නේ. ඇයිද සිත රකින්නේ? මේ අකුසල වලින් මිදලා නිර්වාණය සඳහා නිර්වාණයට යනවනම් සිත රකින්න ඕනේ. ඉතින් ඒක එක එක පැත්තෙන් කොයි පැත්තෙන් ගැව්වත් තියෙන එක තැනකට මුක්කුවක් ගහලා තියෙන්නේ නේ. නැත්නම් අපි ඉතින් සිත රැක ගන්න ඕනේ කියලා සමහරව ඉන්නවා. ඉතින් සිත රැක රැක හිටියට කියලා වැඩක් නැහැ නේ. සිත රකින්න මිනිස්සයා ඉස්සරහට අරන් යන්න ඕනේ. නැත්නම් සිත රැක්කට වැඩක් නැහැ නේ. සිත රකින්නත් බෑ. යාට මේ දවස ගානේ මේ දැන් රැකලා අහනකොට අනිත් ටික කියන්න එපා. ඒ වගේ එකක් තියෙන්නේ. නේද?